හායි ළමයි කොහොමද? ඔන්න ඉතින් මම තවත් අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් අද බ්ලොග් එක දවල් ඉඳන් තමයි මම අරගන්නේ. ඉතින් බලමු අද මගේ දවසේ වැඩ ටික කොහොමද මං කරගන්නේ කියලා. ඉතින් මම මේ බිබී ඉන්නේ අයිස් කොෆි එකක්. මේක මම අර ෆලූඩා මික්ස් එකක් වගේ තියෙන එකක් ගෙදර ගෙනල්ලා හදලා තමයි බොන්නේ. ඒක මාරම රසයි. මං ෆස්ට් ටයිම් තමයි දැකලා මේ අරගෙන අවිල්ලා හදලා බැලුවේ. ඒක හිතුවට වඩා ගොඩක් රසයි. ඉතින් දැන් මම මේ හදන්නේ මට ඇඳුමක් මහන්න තියෙනවා. ඉතින් ඒක මහන්න. ඉතින් මම ෂොප් එකක් දාලා තිබ්බනේ. මම ඒක අස් කරගෙන ගෙදර ආවා. දැන් ඉතින් ගෙදර ඉඳන් තමයි මගේ වැඩ ටික කරගෙන යන්නේ මම. දැන් ඒ ගවුම මහන ගමන් තමයි ඉන්නේ. ඒක සුදු පාට වයිට් ෆ්‍රොක් එකක්. ඉතින් මම ඒක මහලා ඉවරනම ඔයාලට පෙන්නන්නම්. මගේ FB page එකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් මගේ design එහෙම බලන්න කැමති නම් page එකත් එක්ක එකතු වෙන්න. මෙන්න මෙයාව නම් ඉතින් ඔයාලා කලින් වීඩියෝස් වල දැකලා ඇති. එයා ඉතින් දවල්ට ගේ ඇතුළට එහෙම එනවා. ඔය බත් කෑවද උදේට? ඩොබි බත් කෑවේ නෑනේ අම්මේ. කන්න කොහෙද මෙන්න දැන් බඩගිනි හැදලා තියෙන්නේ. අම්මේ. ඔන්න ඉතින් මං එයාවත් චුට්ටක් හුරතල් කරා. එයා විතරක් හුරතල් කරලා බෑනේ මේ ඉන්නේ. ඉතින් අපි අනිත් බව්වා. එයා තමයි ඉතින් මුලින්ම ගෙදරට ආවේ. ඒ නිසා චුට්ටක් එයාවත් අත ගාලා මම මගේ ඇඳුම මහලා ඉවර කරා. මේ තියෙන්නේ මහපු සුදු පාට ෆ්‍රොක් එක. ඊට පස්සේ අපිට හදිසියෙම මලගයක් වෙලා කියලා ආරංචි වුණා. ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ හවස. මං ඒ නිසා ඉක්මනට ඇඳුම මහලා ඉවර කරලා වොෂ් එකකුත් දාගෙන ලෑස්ති වෙලා අපි මේ ආවා ගමන පිටත් වෙන්න. නෑනේ මෙතෙන්ටනේ එන්න කිව්වේ නේ තාත්තේ. මේ අලුත් පාර ළඟටනේ එන්න කිව්වේ. අය පාර හයිවේ එකට එන්න කලින් කෑම මොකුත් ගන්න බැරි වුණ නිසා දැන් කට්ටියටම තේ බඩගිනි වෙලා. ඇයි අපි දවල්ට කාපු ගමම්මනේ එන්න පිටත් උනේ. ඒ නිසා ඉතින් දැන් කට්ටියේ තේ බොන ටයිම් එක. ඒ නිසා අපි සර්විස් ඒරියා එකේ නැවැත්තුවා. මොනවා හරි නෙස්කැෆේ එකක්වත් බීලා යමු කියලා. මට නම් තිබුණ කෑම ජාති හරි ගියේ නෑ. ගාණත් වැඩි. අනික ඒ ගාණට හරියන්නේ කෑම එක එච්චර වර්ත් නෑ කියලා හිතුණා. මං හිතන්නේ දැන් හවස් වෙලා නිසා බර්ගර් වල එහෙම මේ ෆ්‍රෙෂ් ගතියක් තිබ්බේ නෑ. ඒ නිසා කන්න කම්මැලි නිසා අම්මයි මායි මේ එතන ෆුඩ් සිටි එකක් තිබ්බා. ඒකට ආවා බොන්න මොනවා හරි අරගන්න. ගන්න කිරි එකක් ගන්න. කිරි මොනක් බොත්
අම්මෝ ඉක්මනට මෙන්න දැන් ලස්සනයිනේ දැන් ඉතින් මේ අපි වාහනේ තියෙන තැනට යන ගමන් ඔන්න ඉතින් දැන් තමයි හයිවේ එකෙන් අපි එක්සිට් උනේ. දැන් ඉතින් මෙහෙමම යන්නේ අපි මලගෙදර. ගුඩ් මෝර්නිං ළමයි. මේ ඉතින් පහුවදා දවස අපිට ඊයේ මලගෙදර යන්න උනේ නැහැ. අම්මටයි මටයි ලොකු ඕලිය කැක්කුමක් හැදෙලා අපි ඉතින් ආවා ආච්චිලාගේ ගෙදර. ඒ කියන්නේ අපි දැන් මේ ආවේ අම්මගේ ගමට කළුතර. ඉතින් දැන් නැති වෙලා තියෙන්නේ අපේ තාත්තගේ අම්මගේ නංගි කෙනෙක්. ඉතින් ඒ මලගෙදර යන්න තමයි අපි ආවේ. ඊට එහා පැත්තම වගේ තමයි අපේ අම්මගේ ගෙදර තියෙන්නේ. ඉතින් ඔළුවේ කැක්කුම හැදුන නිසා අම්මයි මායි රෑ එහෙ ආවා. දැන් මේ උදේ නැගිටලා මලගෙදර යන්න තමයි හදන්නේ අපි. ඉතින් ඔන්න මම වොෂ් එකක් දාලා මොන හොදලා ඇඳුමක් දාගත්ත මලගෙදර යන්න. යන්න හදනකොට ඉතින් වහින්න ගත්තා. ඒ නිසා ඉතින් වැස්ස පෑවුවාම අපි මලගෙදර යමු. මේ ඉතින් දැන් අපි අපේ අම්මගේ ගෙදර. ඔය ඉන්නේ අපේ ආච්චි. ඒ කියන්නේ අම්මගේ අම්මා. අපේ තාත්තලා එහෙමනම් මලගෙදර ඊයේ රෑ ඉඳන් අම්මයි මායි තමයි ගියේ නැත්තේ. දැන් ඉතින් අපි යන්න හදන්නේ. ඉතින් දැන් යනකොට අම්මගේ යාළුවෝ එහෙම හම්බ වෙලා කතා බහ කරලා එහෙම ඉතින් අපි මලගෙදරට ගියා. ඉතින් එතනින් වීඩියෝ එක ඉවරයි. මම ඉක්මනටම තවත් අලුත් vlog එකක් අරගෙන එන්නම්. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා කියලා. ඉතින් අපි ආයේ ඉක්මනටම හම්බ වෙමු. එහෙනම් මං ගිහිල්ලා එන්නම්. බයි බයි.